සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ වැඩේ ගැන විතරක් හිතන. අද මට හම්බුණා එහෙම කස්ටම කෙනෙක්. ඉතින් බලන්නක වීඩියෝ එක. Go to Raha Gardens. Okay. It's your booking, right? Sorry? It's your same booking, right? No, no. This number is yours? Oh, yeah. Okay, Raha Gardens. Oh. Okay, thank you. ඉතින් පළවෙනි වතාව කියනකොට මට හිතුණා මේක මෙයාගේ බුකින් එක නෙවෙයි කියලා. ඒ වුණාට කස්ටමර් කිව්වට පස්සේ ආයේ ආගිව් කරන්න යන්න බෑනේ. එයාටත් තේරුම් ගන්න මොලයක් තියෙන්න බෑ. ඊට පස්සේ මම ට්‍රිප් එක පටන් ගත්තා. ට්‍රිප් එක පටන් ගන්න ටික දුරක් යද්දි මට ඇත්තටම බුකින් එක දාපු කස්ටමර්ගෙන් කෝල් එකක් ආවා. මෙයාලා වාහනේට නැගලා දෙවනි පාර yes කියනකොටම මම දැක්කයි ගෑනු කෙනගේ රියක්ෂන් එක නිකං පිරිමි කෙනා වැරද්දක් කරපු නිසා එහෙම කරා වගේ. ඒත් මම එච්චර එක හිතුවේ නෑ. අන්නෝන් නම්බර් එකකින් කෝල් එකක් එනකොට මම දන්නවා බඩු හරි කියලා. Hello. Right this way? Hi. I think I got already customer. It's your booking, sir? I just asked from the customer and he said he's booking. He confirmed me. Yeah, taxi, yeah. ඕන්න දැන් ඔය පිටිපස්සේ ඉන්න පිරිමි කෙනා රඟපාන. Yeah, I already. It must be the wrong booking ගාලා. Must be the wrong booking. Yeah, can you please cancel that? ඊට පස්සේ මෙතනින් එහා මම දැනගත්ත වෙච්ච දේ මොකද්ද කියන්න. මම කතා කරා අර කස්ටමර්ට කතා කරලා ඇහුවා මොකද වෙන්න ඕන මම ආයේ එන්නද ඔයා කැන්සල් කරලා බුකින් එකක් දාගන්නවද කියලා. ඊට පස්සේ විස්තරේ තේරුම් කරාට පස්සේ එයා කිව්වා කමක් නැහැ ඔයා ඔක දාලා එන්න කියලා ඉන්නම් කියලා. ඊට පස්සේ කොහොම හරි මම අනිත් කස්ටමර්ටත් දුන්නා. එයා මොකද ප්‍රූව් කරගන්න බෑ ඇත්තට මම වෙන කස්ටමර් කෙනෙක් අරන් ගියේ නෑ කියලා. ඊට පස්සේ එයාටත් කියලා කතා කරවලා විස්තරේ තේරුම් කරලා දීලා මම පුළුවන් ඉක්මනට මෙයාලව ඩ්‍රොප් කරලා අරයව ගන්න යන්න තමයි try එක දුන්නේ. ඒ ඇස්සෙත් පිටිපස්සේ ඉන්න පොර කෑ ගහනවා යන් කියලා. මම ඇහුන්නේ නැහැ වගේ හිටියා. I think is With premium, sorry? download your music at higher quality, listen to songs ad-free, Yeah, I can talk. and play them in any order. Just Tap put the this. banner to Hi, Just put this speaker. how are you? Hello? Hi, can you make a new booking? explore new ways to tune Yeah, your music can you, with it's a Spotify mistake, Premium. can you make a new booking or he'll Add come back in 10 minutes? recommendations into your playlist to show you new sounds. Or you can make music a shared experience with your host to jam, where you and your friends can add songs and listen in Okay. together. Tap the banner He'll to come learn back more. in 10 minutes, okay? Just wait 10 minutes, okay? Bye. කොහොමාරි ඔය විදිහට විනාඩි 10කින් මම එන්නම් කියලා යන්න තමා යන්නේ මෙයාලා දාලා ටක් ගාලා. I think he already paid from the app. That's the problem. If he make a complaint, it's problem for me. ඉතින් මං ඔන්න කියපු වෙලේ ඉඳන් අර ගැහණු කෙනාට හොඳටම මල පැල්ලා අර මිනිස්සයාට යනකම්ම බයින්න පටන් ගත්තා. කරන්න දෙයක් නැහැ. He deserve that. Yeah, okay, you? Yep. If you have any possibility to pay by cash because Yeah, I have to refund that one. That's right. Watch the thing. 18.5. Okay, keep change. Fine, thank you. Okay. Sorry about that, sir. It's okay. ඉතින් ওই විදිහට මෙයාව දාලා මම නිකන් වෙයිටින් බලාගෙන ඉන්න ඇත්තටම බුකින් එක දාපු කස්ටමර්ට කෝල් එකකුත් අරගෙන පාගල යෑමක් තමයි තියෙන්නේ. Hello sir, you are still waiting, right? Oh. Yeah, I know. I have a refund. I already get from the customer. ඉතින් මම පාගල ඇවිල්ලා ආයෙ I will give it to you ගත්තා. when I come here. Just give me a 5-minute time.
ඉතින් මෙයා මෙතන දෙහනවා මෙයාගේ ලොකේෂන් එක මං කලින්ම දන්නව නේද කියලා බුකින් එක නිසා මං ඉතින් පැහැදිලි කරලා දුන්න බුකින් එක කැන්සල් වුණා වෙන ට්‍රිප් එකක් අපි ගියානේ කියලා. ඊට පස්සේ أكيد تتقابل معي بشكل أنا ممكن أكون مسافرة بالتاريخ هل في مجال قبل أم عارف ඉතින් අද දවසේ පළවෙනි ට්‍රිප් එක මොන්න ඔය වගේ අලකලංචියක් තමයි වුණේ. ඔය වගේ ඉතින් කස්ටමර්ලා පිස්සු කෙලින වෙලාවට ප්‍රශ්නයක් වුණොත් අපේ පිටින් තමයි ගොඩක් වෙලාවට යන්නේ. මොකද කවුරු ගන්නෙ කස්ටමර්ගේ පැත්තනේ. වෙලා තිබ්බ සිද්ධ. ඉතින් ඔය වගේ ප්‍රශ්නයකට කම්ප්ලේන් එකක් වුණොත් අපේ මීටර් එක සස්පෙන්ඩ් වෙනවා. ඊට පස්සේ අපිට මීටර් එකට ලොග් වෙන්න බෑ. වැඩ කරන ටයිම් එකට අපි යන්න ඕන ඔෆිස් එකට ගිහිල්ලා ITC ඩිපාර්ට්මන්ට් එක හම්බෙලා අපේ ඉන්ක්වයරි කරගෙන ඒක ක්ලියර් කරන් තමයි ආයෙ වැඩ පටන් ගන්න ඕනේ. ඉතින් ඩේ එක කරන කෙනෙක්ට නම් වැඩ කරන ගමන් ගිහිල්ලා වැඩේ කරගෙන ඉන්න පුළුවන්. ඒ වුණාට නයිට් එක කරන අපිට ඔෆිස් ඕපන් ටයිම් එකත් එක්ක නිදා ගන්න ටයිම් එක ඩිස්මිස් වෙනවා. ඔය වගේ ඉතින් වැඩ වෙනවා. ඔහොම තමයි ඉතින් මේ ජොබ් එකේ තියෙන පොඩි පොඩි ගැටලු. ඉතින් ඔහොම තමයි වෙන්නේ.